හයි හැමෝටම කොහොමද ඉතින් කට්ටියනම හොඳින් ඉන්නව නේද? ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. වෙල්කම් බෑක් ටු මයි YouTube channel. මේ වීඩියෝ එක ගේන්න ප්‍රධානම හේතුව තමයි මගේ A level result ආවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉම්ම A level result ඇවිල්ලා හිතපු තරම් result එකක් හම්බුණ අයට, ඒ වගේම කැම්පස් සිලෙක්ට් වුණ අයට, පාස් වුණ අයට ඔක්කොටම මම සුබ පතනවා. කන්ග්‍රැචුලේෂන් කියලා. හිතපු තරම් result එකක් හම්බුනේ නැත්නම් අපි ආපහු A level කරමු. දැන් ඔයාගේ ටාගට් එකට යන්න බැරි result එකක් ආවනම් අපි ආපහු A level කරමු. ඉතින් ඔයාලට මේ පේන්නේ මම ඉකෝන් වලට වැඩ කරපු විදිය. ඉතින් ඉකෝන් වල මම පේපර්ස් සෑහෙන්න කරා. ඔයාලා මුල ඉඳන් දැක්කේ ඒ ඉකෝන් වලට මම කරපු පේපර්. ඉතින් මෙතන මේ ටික විතරක් නෙමෙයි තව ටිකක් තියෙනවා. ඒ වගේම මම ඉකෝන් වල වැඩ කරපු විදියත් මම කියන්නම්. ඔය තියෙන්නේ ෂෝට් නෝට් එකක්. ඒ කියන්නේ කාලීන තොරතුරු ලියාගත්ත අන්තිම ටිකේ. ඒ කියන්නේ අන්තිම ටිකේ තමයි අපිට සර් කියලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ පාඩමට අදාළ ෂෝට් නෝට්. මේ පළවෙනි පාඩමට අදාළ ෂෝට් නෝට් එක තමයි තියෙන්නේ. ඉතින් ඉකෝන් සබ්ජෙක්ට් එක මම අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා ගොඩක් මහන්සි වුණා. හැබැයි ඉතින් හිතපු තරම් රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. මම අන්තිමටම ඔයාලට රිසල්ට් එක ෂෙයා කරගන්නම්. දැනටමත් ගොඩක් කට්ටිය දන්නවා ඇති මගේ රිසල්ට් එක. ඉතින් ගොඩාක් ප්‍රැක්ටිස් වෙලා එක්සෑම් එකට ගියා. මම දන්නේ මට මොනවා වුණාද කියලා. කොහොම හරි මට පුළුවන් උපරිමයෙන් මම පේපර් එක ලිව්වා. MCQs මට සමහර ඒවා පැටලුණා කියන්නේ අර එක වගේ උත්තර තිබ්බනේ ගොඩක්. ඉතින් එක වගේ උත්තර මට ඇත්තටම පැටලුණා. මට හිතා ගන්න බැරි වුණා මොකද්ද මේකට එන්නේ කියලා. මේ තියෙන පාඩම් ටිකක් තියෙනවා. ඒ අවුරුදු 5කට අදාළ පාස් පේපර්ස් වල පළවෙනි පාඩම ගත්තොත් පළවෙනි ප්‍රශ්නෙන්නේ. ඒකට පළවෙනි ප්‍රශ්නෙන් අවුරුදු 5කට අදාළ පේපර්ස් තමයි මම ලිව්වේ. එකින් එක ප්‍රශ්න උත්තර එහෙම තමයි මම ලිව්වේ. මට දෙයක් කියන්න තියෙනවා. මම ආපහු A level කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් group එකක් හදනවා. economics, geography, සිංහල. ඉතින් මම link එක දාන්නම් ඔයාලට යටින් description එකේ. ඉතින් A level මේ සැරේ A level පාස් වුණ අය ඉන්නවා නම්, ඒ කියන්නේ ඉකෝන් හොඳට කරගත්තා, ඉකෝන් A හරි B හරි ගත්තා ඉන්නවා නම් ඒකට පොඩ්ඩක් join වෙලා පුළුවන් නම් join වෙලා මට පොඩි සබ් එකක් දෙන්න. එහෙම නැත්නම් අවුලක් නැහැ. ආපහු A level කරනවා නම් ඒකට join වෙන්න. නැත්නම් 2025 A level කරන්න ඉන්නවා නම් ඒකට join වෙන්න. 2026 2027 ඒ කට්ටියට පුළුවන් join වෙන්න. මම කියන්නේ ඉකෝන් ජියෝග්‍රැෆි සිංහල කරන අය වෙන වෙනම group link දාන්නම්. ඒ link එකට join වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඉකෝන් වලට අදාළ ගහපු ෂෝට් නෝට් ටික. ඒකත් ඉතින් එකම සමහර පාඩම් තියෙන එකම පාඩම ෂෝට් නෝට් 3-4-5කට වඩා ගහපු ඒවාත් තියෙනවා. ඒවා එක ෂෝට් නෝට් එකක් තෝරගෙන උතන මම දැම්මා. අනිත් ෂෝට් නෝට් ටික ඉතින් වැඩක් නැහැ කියලා විසික් කරා. ඉතින් හොඳම ෂෝට් නෝට් එක තමයි මම මෙතන තියාගෙන ඉන්නේ. සමහර පාඩම් තියෙනවා ඒවට ෂෝට් නෝට් ගහන්න බෑ. ඒක අර සාමාන්‍ය සාර්වාතික සමතුලිතය වගේ දේවල් ෂෝට් නෝට් ගහන්න බෑනේ. ඒවා ගණන්නේ තනිකර. ඉතින් ඒවා පොතෙන් බලාගෙන ලිව්වා. දැන් ඔයාලට මේ පේන්නේ ජියෝග්‍රැෆි මම ගහපු ෂෝට් නෝට් වගේ දේවල්. මෙතන කියන්න ඕන මගේ ආසම සබ්ජෙක්ට් එක තමයි ජියෝග්‍රැෆි කියන්නේ. ඒක කොච්චර නෝට්ස් ගොඩක් තිබ්බත් මම ඒවා ආසාවෙන් පාඩම් කරනවා. ඇත්තටම මම ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එකෙන් තමයි දැනගත්තේ අපි ආසාවෙන් දෙයක් කරනවා නම් අපිට ඒකෙන් රිසල්ට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් මේ සැරේ ජියෝග්‍රැෆි ගොඩක් අය 101ක් S එකක් අරන් තියෙනවා මම දැක්කා. සමහර අය ගොඩක් ෆේල්. ඉතින් AB ගත්ත ප්‍රමාණය ගොඩක් අඩුයි ජියෝග්‍රැෆි වලට. ඒක මම සෑහෙන්න දැක්කා. ඇත්තටම ජියෝග්‍රැෆි මම සෑහෙන්න වැඩ කරා ආසාවත් එක්කම. මොකද මම කවදා හරි ජියෝග්‍රැෆි පැත්තෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ ඩිග්‍රී එකක්. ඉතින් ආසාවේ වැඩිකමට ෂෝට් නෝට් ගහලා එකම පාඩමට ආය බලාගෙන දේවල් ගොඩක් කරා. සාමාන්‍යයෙන් ගොඩක් අය කියනවා ජියෝග්‍රැෆි අමාරුයි කියලා. ඇත්තටම අමාරුයි තමයි. හැබැයි ආසාවෙන් කරනවා නම් ඒක ලේසි.
මේ තියෙන්නේ මම ඒ ජියෝග්‍රැෆි වලට කරපු පේපර්ස් සෙට් එක ගොඩක් පේපර්ස් කරා. ඉතින් ෂෝට් නෝට් ටික තමයි ඊළඟට පෙන්වන්න යන්නේ. ඔයාලා ජියෝග්‍රැෆි තෝරගන්න ඉන්නවා නම් 2026 හරි 2027 හරි එලෙවල් ජියෝග්‍රැෆි තෝරගන්න ඉන්නවා නම් මම ක්ලාස් එකක් රෙකමන්ඩ් කරන්නම්. ඒ සර් හින්දා තමයි අත්‍තරම මට ගොඩක් ජියෝග්‍රැෆි පාඩම් කරන්න ආසාවක් ආවේ. ඉතින් ඔයාලට පුළුවන් ජියෝග්‍රැෆි ගෲප් එකට ජොයින් වෙන්න. ඒ වගේම මම ඒ සර්ගේ කොන්ටැක්ට් එකත් මම දාන්නම්. මේ සැරේ අයිලන්ඩ් ෆස්ට් ආර්ට් වලින් අයිලන්ඩ් ෆස්ට් අපේ ජියෝග්‍රැෆි ක්ලාස් එකේ. ඉතින් මම ඒ සර් තමයි බාතිය රණසිංහ සර්. මම එයාගේ පෝස්ට් එකකුත් අන්තිමට වීඩියෝ එකෙන් දාන්නම්. ඔයාලට පුළුවන් නම්බර් එක කොන්ටැක්ට් කරලා ක්ලාස් වලට ජොයින් වෙන්න. ඇත්තටම ලොකු ගාණක් ගන්න නෑ. ඒකෙන් රුපියල් 3000ක වගේ පොඩි මුදලක් ගන්න රිවිෂන් තියරි දෙකටම. ඉතින් ඇත්තටම ඒ සර් පොඩි දෙයට ඒ කියන්නේ 3000ට වඩා එහා දෙයක් කරනවා. ඒ සර්ට අසනීප හැදුනත් ඒ සර් අනිවාර්යෙන් උගන්වනවා. කවදාවත් ක්ලාස් මිස් කරන්නේ නෑ. ඉතින් සර් අපි වෙනුවෙන් මාර කැපකිරීමක් කරා. ඊළඟට සිංහල ඇත්තටම මට පොත් ගොඩාක් තිබ්බා. විසාර ලියන්න එක දේවල් වලට පොත් ගොඩක් තිබ්බා. ව්‍යාකරණ පැත්තෙන් මම ගොඩක්ම ෆලෝ කරේ මෙන්න මේ චූටි පොත් ටික. ඒ පොත් ටික කියවලා අවශ්‍ය දේවල් ටික මම අර CR පොතක ලිව්වා. ඒ වගේම පේපර්ස් ගොඩක් කරා. සිංහල ඇත්තටම විසාර තමයි ගොඩක් ප්‍රැක්ටිස් කරේ. ඒ විසාර පොත් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් පේපර්ස් ව්‍යාකරණ පේපර්ස් කරා. ඇත්තටම මට මේ සැරේ ගොඩක්ම ලේසි වුණේ ව්‍යාකරණ පේපර් එක. ඉතින් සිංහල සාහිත්‍ය පොඩ්ඩක් අමාරු වුණා. මට කියන්නේ ඒක ලේසි ඇත්තටම මට අර උද්දුට එහෙම එකක් දෙකක් අමතක වුණා. තව ටිකක් විස්තර කරලා ලිව්වනම් මට ඇත්තටම හොඳයි කියලා හිතුණා. රසාස්වාද පොතක් තමයි මේ තියෙන්නේ. රසාස්වාද මම පාඩමෙන් අදාළ රසාස්වාදය මේකෙන් ලිව්වා. ඊට පස්සේ ඔක්කොම වගේ බලාගත්තා. හැබැයි අපිට අන්තිමට හිතා ගන්න බැරි වුණා. ලේසි රසාස්වාදයක් ආවේ කවුරුත් හිතුවේ නැති විදියට සාමාන්‍යලය පද්‍ය පන්තියෙන් තමයි ආවේ. මම ෆස්ට් එකෙන් මානම කැපකිරීමක් කරා. මට පුළුවන් උපරිමයෙන්ම කැපකිරීමක් කරා. මට ඇත්තටම ලොකු රිසල්ට් එකක් ගන්න අසීමිත කැපකිරීමක් කරන්න ඕනේ. සමහර අයට නම් පන්තිය අහන් ඉඳලත් හොඳට ඔලුවට යන අය ඉන්නවනේ. ඒ වගේ ළමෙක් නෙමෙයි මම. පන්තිය හොඳට අහන් ඉන්නවා. ඒත් එක්කම හොඳට පාඩම් කරනවා. අසීමිත කැපකිරීමක් කරන්න ඕනේ මට ලොකු රිසල්ට් එකකට යන්න. මේ තියෙන මම A level මුල ඉඳන් එකතු කරපු පෑන් නෙමෙයි A level වල දෙවෙනි අවුරුද්දේ ඉඳන් එකතු කරපු පෑන්. ඒ කියන්නේ 13 වසරේ ඉඳන්. මීට වඩා මට ගොඩක් පෑන්ස් තිබ්බා. මම එකතු කරන්න පටන් ගත්තේ 13 වසරේ ඉඳන්. ඉතින් ඔය තියෙන මගේ රිසල්ට් එක B2යි S2යි. ඉතින් මට පුළුවන් උපරිමයෙන් මම වැඩ කරා. කමක් නෑ මම ආපහු කරනවා A level. මට ඕන මෙතනින් නතර වෙන්නත් පුළුවන්. එහෙම කරන්න බෑ. මට ලොකු ටාගට් එකක් තියෙනවා කැම්පස් ගන්න. ඒ හින්දා සෙකන්ඩ් සයි එකේදී හරි පාඩම් කරලා යනවා. උත්සාහ කරමු අපි. මේවර උසස් පෙළ දෙවැනි පටම අපේ ජියෝග්‍රැෆි ක්ලාස් එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් ජියෝග්‍රැෆි ක්ලාස් එකට ජොයින් වෙන්න. පහළ කොන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඒකට ඔයා විස්තර දාලා ජොයින් වෙන්න ඕන නම් කියන්න. එහෙනම් අදට මම ගෙවින් යන වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්